දුප්පත් මිනිස්සෙකුට ලොකු නිදානියක් හම්බ වුණාට පස්සේ එයාට යම් සැපයක් දැනෙනවද? ඒ වගේ සැපයක් තමයි මට දැනෙන්නේ ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ ඇසුරේ ඉන්නකොට, උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබනකොට. ඒ වගේ උතුම් ගුරුවරයෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. මං කාලයක් තිස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඇසුරේ තමයි ඉන්නේ. මට එකක් කියන්න පුළුවන්. ලොකු ස්වාමීන් වහන්සේ වගේ ගුරුවරයෙක් මුළු ඉන්දියාවෙම නැහැ. මුළු ඉන්දියාවේ විතරක් නෙමෙයි. මට නම් හිතෙන්නේ මේ පෘථිවි මණ්ඩලෙ තුල. ඒ වගේ උතුම් ගුරුවරයෙක්. ඉතින් මට ලොකු වාග්යක් ඒ වගේ ගුරු සෙවණේ තමයි මම ඉන්නේ. ඔයාලා දන්නවා ඇති යම් තැනක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද ඒ වගේම යම් තැනක බුදුරජාණන් වහන්සේ 6 වෙනි සතියේ වැඩ සිටියේ. ඒ තමයි මුචලින්ද ගම. ඉතින් ඒ ගමට කියන්නේ මොචාරෙම් කියලා. ඒ ගමේදී තමයි මම උපන්නේ. ඒ වගේ උතුම් තැනක ඉපදිලා වන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ 6 වෙනි සතියේ වැඩ සිටියේ. මගේ ගෙදර ඉස්සරහා තමයි ඒ විල තියෙන්නේ, ඇත්ත විල. නමුත් හිතන්නකෝ ඒ වගේ උතුම් තැනක ඉපදිලා මට කවදාවත් හිත සනසන බුදු බණ පදයක්වත් ඇහුන්නේ නැහැ. නමුත් මගේ කුමක්ද වාසනාවකට ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්න කුසල්ති ස්වාමීන් වහන්සේගෙන් බණ පදයක් අහන්න ලැබුණා. මටත් එක ආසාවක් හටගත්තා. ඒ ආසාව උතුම් ආසාවක්. ඒ තමයි මටත් පැවිදි වෙන්න ඕනේ කියලා. මං හිතන්නේ මං සසරේ ලොකු පිනක් කරලා ඇති. ඒ හින්දා මට වාග්යක් උදා වුණා. මට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතින්ම පැවිදි වෙන්න අවස්ථාවක් ලැබුණා. වාසනාවක් ලැබුණා. ඉතින් මං පැවිදි වෙන්න කලින් ඉන්දියාවේදී බුද්ධගය වැස්සකුවේදීම මං අර කුසල්ති ස්වාමීන් වහන්සේ විසින් කරන දහම් පාසලට තමයි මං ආවේ. ඒකෙදි මං ගොඩාක් දහම් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි මට පැවිදි වෙන්න හිතුනේ. ඊට පස්සේ මං ලොකු ස්වාමීන් වහන්සේගේ අතින්ම පැවිදි වුණා. ලොකු ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව නිසා මට උපසම්පදා වෙන්න ලැබුණා. ඒ වගේම ධර්මයෙන් ඉගෙන ගන්නත් වාසනාවක් ලැබුණා. මේ තමයි අපේ සම්බුද්ධ රාජ මාලිගාවේ සම්බුද්ධත්ව ප්‍රතිමා වහන්සේ. එදා බුදුරජාණන් වහන්සේ ගයාවේ නිරංජන නදී තෙර බෝධීන් වහන්සේගේ සෙවණේ වාඩි වෙලා තමන් වහන්සේගේ පාරමී බලයෙන් දස බිම්බරක් වූ මාර සේනාව පරාජයට පත් කරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ කොහෙද? බුද්ධ ගයාවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා බුද්ධ ගයාවේදී මාර සේනාව පරාජයට පත් කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඒ සුදුවීම සිහි කරලා තමයි මේ ලස්සන ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරේ. මම ලංකාවේ පළවෙනි වතාවේ ආවට පස්සේ මේ පිළිම වහන්සේ ඉතින් දැක්කා. දැක්කට පස්සේ මට පුදුම හිතුණා. පුදුම ප්‍රීතියක් ඇති වුණා. මේ ලස්සන ප්‍රතිමා වහන්සේ දැක්කට පස්සේ. මොකද මේ ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට හිත ප්‍රීතිමත් වෙනවා. හිත සංසිඳෙනවා. මේ වගේ ලස්සන ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන්න අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ හදවතේ ශ්‍රද්ධාව කොයිතරම් ඇතිද කියලා මට වචනෙන් කියාගත නොහැකි. ඉතින් ඔයාලත් ඉලා බලන්න. මේ ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්න. ඔයාලගේ හිත සංසිඳෙනවා. හිත ප්‍රීතිමත් වෙනවා. ඉතින් මේ ප්‍රතිමා වහන්සේගේ සාන්ත භාවයේ දිහා බලාගෙන ඉන්නකොට අපිට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම කොයිතරම් සාන්තව ඇතිද කියලා. කොයිතරම් සාන්තව ඇතිද කියලා. අසීමිත ගුණ ඇති අසම සම වූ අපගේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පින් රැස් කරගන්න.